හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද අපේ ආච්චිලාගේ පැලට යන්න තමයි හදන්නේ. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ අපේ ආච්චියාගේ පැල තියෙන්නේ මෙන්න මේ හරියි. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ මේ පැලේ වහලේ නම් පේනවා. මේ ඒතකොට මේ තියෙන්නේ අපේ ආච්චා වගා කරන වත්ත. ඉතින් මේ මෙතන තමයි පැල තියෙන්නේ. ඉතින් වේදන්නේ දැන් හරියටම උදේ 8:31යි. අවුව වැටිගෙන යන ලස්සනට. ඉතින් මමත් මේ කාලෙකින් තමයි මේ පැත්තට යන්නේ. මේ මං හිතන කැලේ එහෙම වැවිලා නැතුව ඇති කියලා. ඔයාලට මං කියන ඉතින් අපිට දෙත්නින් ටිකක් පල්ලෙහාට ආපුවම හම්බ වෙනවා මේ වගේ ගල් වලින් හදපු පඩිපොළ. මං හිතන්නේ මේ ගල් පඩි ඉතින් අපිට හම්බ වෙනවා සිල්වල. මේ සිල්වල විසත් ඇදලා තියෙන්නේ මේ දවස් හොනක සීතලයි. සාමාන්‍ය පොඩි වැඩක්. ඔයගොල්ලන්ට මේ කැමරා ගොඩක් හෙල්ලෙනවා. එක අවුල් නේද? මම පොඩිම හෙල්ලෙන්නේ නැති වෙන්න මේ වීඩියෝ කැප්චර් කරන්න බලන්න. ඉතින් මම එතනින් පල්ලෙහාට මේ යඟුඩ වලික් අක්ක දිහා පැත්තට මෙහෙන් තියෙන ලොකු බෝධිය. හරි. අපි ඉස්සෙල්ලා හිටිය කන්දේ ඔයාලට පේන්නේ නැහැ නේද කියලා. ඉස්සෙල්ට අර කන්දේ ඒ කන්දෙන් තමයි මේ බෝවස්තිය එක්කේ. මම කිව් වත්ත තමයි මේ ඉන්නේ. කරක් දාන. ඉතින් එතන පොඩි පැලක් තියෙනවා. මෙතන බෝධි බුදු පිළිම දෙක වහන්සේ නම් වලක් තියෙනවා. මේ ගහේ අඹක් තියෙනවා. ඉතින් මට කියන්න දෙයක් අමතක වුණා. තාමත් වීඩියෝ එක ලයික් කරලා නැද්ද? මට ගන්න පුංචි උදව්වක් වශයෙන් මට ලයික් මේ වීඩියෝ එකට 500ක් කරන් දෙන්න. ඉතින් මම ඔයාලට දෙයක් කියන්නම්. මෙන්න මේ ගහ. මේ ගහෙන් මම වැටලා මාසයක් විතර බෙහෙත් බැන්දා. අර උඩින් තමයි වැටනේ. මාසයක් විතර බෙහෙත් බැන්ද මේ ගහෙන් වැටලා. හරිද? ඉතින් මේ කහ කොන උල් කොට තමයි වැටනේ. ඉතින් ඉස්සෙල්ලම මේක මෙහෙම නෙමෙයි තිබ්බේ උල්. කියන්නේ පෙත්ත ගහලා කපලා තිබ්බ හැටිම තමයි තිබ්බේ. මගේ වෙලාවට මේ ඒ කපලා තිබ්බේව මැරිලා තිබ්බේ. අමුවෙන් එහෙම තිබ්බනම් ඉතින් මම ඒ වැටෙන වැටලට අද ඉතින් මම වීඩියෝ කරන්න එක්කනේ නෑ මෙතන. හරිද? මේ පොඩි පැලක් නේ. පියංකෝ අත්තමලාගේ ලොකු පැලට. අත්තම ඉන්න පැල. ඉතින් මෙන්න දින අත්තමලාගේ පැල පොඩියට වෙනවා. ඉතින් තමයි යන්න තියෙන්නේ. ඉහෙල්ල බලන්න. මේ වෙලාවේ තදවුවක් නැහැ. ඒකින්ද ලස්සන පරිසරයක් තියෙනවා. අද දවල් මේ පැත්තේ ඉන්න බෑ ගොඩක්.
මේ මේක එහෙම ගැටුණොත් ඉතින් අපි පැත්ත පාතකින් දෙන්නේ මේ තමයි අත්තමලාගේ වාදිය. හරිද? බලමු අත්තමලා මොකද කරන්න කියලා. තම කුස්සියේ ඉන්නවා. අපි කුස්සියට යම් සම් වාදිය පෙන්නලා. මේ දගමැස්සක් තියෙනවා ඒකට ටික දග නැහැ. තම්මලාදී දගමැස්ස හැදුවට දග දාන්නේ නැහැ ඒක. මේ අත්තමලාට කගන්න එක නැහැ. මේ ගමෙන් ගොඩක් දුක තියෙන තමයි තියෙන්නේ මේ වාඩිය මේ තමලා මේ විදුලිය සපයා ගන්න මෙන්න මේ කාර් බැටරි. ඉතින් මේ වෙත් ඉන්නවට ගත්ත තියෙනවා වෝට් 3000යි. ඒකෙන් තමයි ඔක්කොම චාර්ජ් කරන්නේ. ටෝච් එකම චාර්ජ් කරන්නේ ඔක්කොම මෙන්න මේ ඉන්නේ. තම්ම මොනවද ඉවේ? උයලා තියෙන්නේ පුතා. ගෝවා කිරි දාලා ඉවුවා මඤ්ඤොක් කකුල මැල්ලුමක් හැදුවා. ආයි පපඩම් තියෙනවා. එච්චරයි තමයි. කොයි සීයා එහෙම? සීයා උගහ වත්තේ වැඩ. මේ තියෙන්නේ වතුකද? ඒ වගේ වතුර තියෙනවා. ඇත්තමට ඉතින් මේ මොනවද මේ බලාගෙන යාළුවන්ට කියන්නේ? යාළුවන්ට ඉතින් පුතා මොනවාද කියන්නේ? කියන්නත් මුකුත් නැහැ ඉතින්. මේ වත්ත අක්කර කීයක් තියෙනවද තම? මේවා වත්ත තියෙනවා පුතා අක්කර 2මාරක් විතර තියෙනවා. අක්කර 2මාරක් තියෙනනේ. මේ අක්කර 2මාරක් කියන්නේ ලොකු ප්‍රමාණයක් නේ. ඔව්. මේ සත්තුන්ගෙන් එහෙම කොහමද? සත්තුන්ගෙන් ඉතින් ගොඩක් කරදරයි වෙන්නේ පුතේ. ඒ කියන්නේ අලි එනවා. දවාලට රිලව් ඉන්නවා. රෑට ඌරොන්ගෙන් හානි. එහෙම ඉතින් ගොඩක් හානි තියෙනවා ඉතින්. ඒත් ඉතින් අපිත් ආයේ අතාරින්නේ නැහැ. අපිත් ඉතින් එයාලට මෛත්‍රියෙන් කරුණාවෙන් අපි ඇත්තට මෙයාලට මේ හිරිහැරයක් අපි කරන්නේ නැහැ. අපිටත් එහෙම ඉතින් අපිට හිරිහැරයක් නැහැ. ඉතින් අර ගොවිතැන් වලට වගා හානි ඉතින් එයාලගෙන් සිද්ධ වෙනවා. ඒත් ඉතින් අපි ඒවා මැද්දෙම ඉතින් අපි කරගෙන යනවා. ඔව් දැන් මම දැක්ක මේ කිහෙලුත් තියෙනවා. ඔව් ඉතින් වලලින් එහෙම මේ ලොකු කරදරයක් කෙසෙල් වගාව දාලා තියෙනවා පුතා. ඊට අමතරව දෙලුම් වගාවක් තියෙනවා.
ඊට අමතරව ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් එළවලු වගාව තමයි කරගෙන යන්නේ. බෝංචි හදනවා, තක්කාලි හදනවා, බටු කෝවා ඒ වගේ දේවල් ඒකට පාත්ති ගහලා කරනවා. තිබ්බේ කැරට් ඒ වලද? කැරට් පාත්ති ගහලා තියෙන්නේ. අපි පෙරේදා දවසේ අර මැසිමක් ගෙනල්ලා හාලා දැන් ඉතින් 100 පාත්ති ගහනවා. එහෙම තමයි ඉතින් මේ කියන්නේ සත්තු ජීවත් වෙන්න ඕනනේ පුතා. ඒ හින්දා ඉතින් අපි ජීවත් වෙන්න ඕනනේ. එයාලටත් අපිටත් ජීවත් වීමේ එකම අයිතිය තියෙනවනේ. ඒ හින්දා ඉතින් අපෙන් හිංසාවක් නැහැ ඉතින් කිසිම සතෙකුට. සත්තුත් ඔහොම ඉන්නවා. අපිත් ඉතින් ඔහොම ජීවත් වෙනවා. මේ ලිපිය තියෙනවා. මේ ලිපේ තියෙන්නේ පුතා වත් කාලා බොන්ට මේ වතුර මුට්ටියක් ලිපෙන් තියලා තියෙන්නේ උතුරු. මුට්ටියේ වතුර ඔව්. ලිපිය. අපි මුට්ටිය තමයි වතුර උතුරවන්නේ. මේක නිකන් මේ වාඩියක් කිව්වට වාඩියක් වගේම නෙවෙයි නේද? ඉතින් පුතා වාඩිය කියන්නේ ඉතින් උඩින් වහලේ ගහලා ඉච්චෙදී තමයි උඩින් සෙවිලි කරලා තියෙන්නේ. ඉතින් වාඩියක් වුණත් ඉතින් අර తాවකාලිකව ජීවත් වෙන තැනක් වුණත් ඉතින් මම මෙහෙම ඉතින් තියාගෙන ඉන්නවා. දැන් ඉතින් සීයයි මමයි විතරයිනේ ඉතින් මේ ජීවත් වෙන්නේ මේ වාඩියේ. ඒ තමයි මේ විදුලි වටක් මැදලත් තියෙන දැන් මේ ඒ මේ පල්ලමින් විදුලි වැටක් ගහලා තියෙනවා. ඒත් ඒක ගහලා තිබුණාට මේ ඒ හිටවලා තියෙන කණුවට සත්තු ආවහම පයින් ගහනවා. පයින් ගහලා එයාලා ඇතුළට එනවා. ඒ කණු කඩාගෙන.